ඒක සාපේක්ෂව තමයි ලංකාවේ සිස්ටමක් බලන්න ලංකාවේ ඉදිරියට යාලි අපි මොනවද කියලා කියන්නේ ලංකාවේ මලදිවා කියන්නේ දෙන්නයි අද යන්නේ nice thank you right අපි දැන් කැන්ඩි වලට යන ගමන් ඉන්නේ විලා ෂූට් එකක් තියෙනවා ෆොටෝස් ටිකක් ගන්න ඒ වැඩේටයි ඊට පස්සේ දවසේ තව පොඩි වැඩක් තියෙනවා ඒකට යන ගමන් vlog එකත් එක්ක ඉන්න ලස්සන සිනමැටික් vlog එකක් තමයි ඔයාලත් එක්ක ෂෙයා කරගන්නේ අපිත් එක්ක අද ඉන්නවා සුපිරි ටීම් එකක් ඉන්නේ බලමු ලොකේෂන් එකේ ලස්සන විලා එකක් දැන් අපි මේ ටී එක හොයි අපි ආසම කේක් කෑල්ලකුයි ආසම තැනක නිතරම අපි කැන්ඩි යනකොට මෙතනට එනවා මේ තැන නම මම දාන්නම් මේ තැනේ නම කොහොමත් මේ ඒරියා එකකින් නිතරම දැන් ඔයගොල්ලන්ට යන්න ගත්තාම හොඳ කොෆි ෂොප් එකක් තියෙනවා මම මේ කොෆි ෂොප් එකේ නම මේ තියෙන්නේ right මෙතනට ඇවිල්ලා එන්ජොයි කරන්න පුළුවන් මේ ටී එකක් just ටී ඒගොල්ලන් ලස්සනට මේක සර්ව් කරනවා coffee mile 0506 කියලා නේ ටේබල්ස් එකක් මාක් කරලා තියෙන ලස්සන ප්ලේස් එකක් හොඳ ලොකේෂන් එකක් තියෙනවා හොඳ ඒරියා එකක් මේ ලියන්නේ මාර ලස්සනයි view එකක් තියෙනවා ලස්සන view එකක් තියෙනවා right එහෙනම් අපි මේක එන්ජොයි කරලා ඊළඟ එකට බහිමු guys අපි ඇවිල්ලා ඉන්නේ ලොකේෂන් එකට ඒ කියන්නේ රිකිල්ල ගස්කඩ ප්ලේස් එකට අපි ඇවිල්ලා ඉන්නේ මේ තියෙන ප්ලේස් එක ලස්සන මල් පාත්තියක් එහෙම තියෙනවා right එතකොට අද අපි මේකේ පොඩි ෆොටෝ ෂූට් එකක් යනවා ලොකේෂන් එකේ ෆොටෝ ෂූට් එකක් යනවා ලස්සන ඩ්‍රෝන් ෂොට්ස් එකක් දාගන්න ප්ලෑන් එකක් තියෙනවා හරිද මේ කොටේජ් ටයිප් එකට තියෙන්නේ මෙතන සාමාන්‍ය 4 දෙනෙකුට විතර මේ කොටේජ් කෑල්ල ඉන්න පුළුවන් ලස්සන view එකක් තියෙනවා ඔයගලන්ට පුළුවන් ඇවිල්ලා මාර විදිහට එන්ජොයි කරන්න ප්ලේස් එකේ ඔයාලට පේනවා මාරම ලස්සනයි අහස එතකොට කඳු පන්තිය තියෙනවා මේ පැත්තේ මේ සයිඩ් එකේ මේ සයිඩ් එකේ මෙන්න මෙතනින් පාරක් තියෙනවා මේ ඒරියා එකට කියන්නේ මන්දාරන් නුවර කියලා මන්දාරන් නුවර මේ කඳු පොලිමක් තියෙන මේ කඳු පොලිම එහා පැත්තේ මෙන්න මේ වටෙන් ගියාම මෙතනින් වටෙන් ගියාම කෙලින්ම නුවර එළිය අතන අර හරිය තියෙනවා රන්දෙනිගල රන්ටැඹේනේ රන්දෙනිගල ජලාශය පේනවා මෙතන මාරම ලස්සනයි ඔයගලන්ට නයිට් view එකක් පෙන්වන්නම් දැන් වෙලාව ගත්තොත් 3යි right 3යි කියන්නේ සාමාන්‍ය අපේ පැත්තට මාරම අවුවයිනේ අවුවක් තියෙනවා හැබැයි අවුව පොඩ්ඩක් කව වෙලා තියෙනවා මේ කන්දට මේ පැත්තේ තියෙන කන්දට පොඩ්ඩක් කව වෙලා තියෙනවා and සමහර වෙලාවල් වලට මේ මීදුමක් එහෙම එනවා දැන් මීදුම එහෙම අඩුයි තව වැස්ස තියෙනවා වැස්ස පායපු ගමන් වලට මීදුම බලා ගන්න පුළුවන් 4 දෙනෙකුට ඇවිල්ලා ඉන්න පුළුවන් ලස්සනම කොටේජ් එකක් තමයි මෙතන වැස්සක් එනවා අපි ඇතුළට යනවා මේ view එක බලාගෙන හැමදාම උනත් ඉන්න පුළුවන් ඔයා මොකද කියන්නේ මේ view එක ගැන නොබෙන කොල්ලන්ට සුපිරි නොබෙන ඒ බොන්න නැති උන්ට සුපිරි අනිවාර්යෙන් අපි කිචන් හෙල්පර්ස්ලා අනිවාර්යෙන් අපි අද උයාගෙන තමයි කන්නේ මෙතන මේ ඒරියාවේ වටේම ලස්සනයි යා ඒ කියන්නේ ලස්සන නෑ කියලා කියන්න දෙයක් නෑ වටේම ලස්සනයි මේට එහා පැත්තේ මම ඩ්‍රෝන් ෂොට් පෙන්නන්නම් මේකේ මේ කන්දෙන් එහා පැත්තේ කන්දෙන් උඩ තියෙන්නේ මොකද්ද මේ කන්දෙන් උඩ තියෙන මොකද්ද මේ හොටෙල් එක අපි යන්නේ මාරබද්ද මේ කන්දෙන් එහා පැත්තේ තියෙන්නේ මාරබැද්දේ හොටෙල් එක මාරබැද්ද ග්‍රෑන්ඩ් කියන ලොකු හොටෙල් එක තියෙන එහා පැත්තේ right මම දන්නේ ඔයාලට පේනවද කියලා මෙන්න මෙතන පේනවා පාර හරිද මෙන්න මේ අයින දිගේ පාර මේ නුවරඑලි පාර right
මේ නූරේලි පාර මේ පේන්නේ මේ තමයි නූරේලි පාර. මේ ඒරියා එක මන්දාරම් නුවර. රයිට්. එතකොට ඉතින් මේ ලොකේෂන් එක ගැන ඉතින් කියලා වැඩක් නැහැ. ඔයාලට පේනනේ වලාකුළු නිකන් උඩ නිකන් පොඩි මේ උඩ පළසක් එළුවා වගේ උඩ වලාකුළු උඩින් නිකන් පළසක් බැඳා වගේ උඩ බලන්නකො ලස්සනනේ. ඔව්. සුපි ටෑම් එකකින් මේ වහලා වහලා ඇතිනේ. එතනින් වතුර පාර එනේ එතනින් වතුර නෙවෙයි මේ අර දෙල් වලට අරන් තියෙන වතුර. ඒකට ගත්ත වතුර පාරක් තමයි පේන්නේ. රයිට්. ඒ කියන්නේ මෙතන මේ ඒරියා එකේ පුද්ගලයෙක්ද? නෑ. අපි බලමු මේක ඇතුලේ කොහොමද කියලා. හරිද? මාරම ඩීසන්ට් ප්ලේස් එකක් ආවට පේනවා. මෙතන ලස්සන බෙඩ් එක තියෙනවා. අපිට AC තියෙනවා. ඒගොල්ලන්ගේ ඔඩියෝ සිස්ටම් එකක් තියෙනවා. වොෂ්රූම් තියෙනවා. වොෂ්රූම් ක්ලීන් වොෂ්රූම්. ක්ලීන් එකට හැමදේම තියෙනවා. මෙතන අප්ස්ටේර්ස් තියෙනවා. මෙතන මේගොල්ලන්ගේ එන්ජොයි කරන්න පුළුවන්. අතන එළියෙත් තියෙනවා මේ අපිට ඉඳ ගන්න පුළුවන් රෙස්ට් කරන්න පුළුවන් ප්ලේස් එකක්. මෙතන තියෙනවා කොෆි එකක් වුණත් අපිට හදා ගන්න පුළුවන් පොට්ස් තියෙනවා. ඔක්කොම තියෙනවා වතුර ග්ලාසස්. ඕගොල්ලන් ඉල්ලන සර්විසස් මේගොල්ලන් දෙනවා. ඕගොල්ලන්ට මොන හරි අවශ්‍යතාවයක් තියෙනවා නම් කතා කරොත් ඒගොල්ලන් මොන වෙලාවක ඔයාලට අවైలබල් ඉන්නවා. ඒකට මෙතන උඩට ගියොත් අපි උඩට ගියොත් මෙන්න උඩ ප්ලේස් එක. රයිට්. මෙතන තමයි මේකේ උඩ කෑල්ල. බලන්න මාරම ලස්සන ඒරියා එකක්. එතකොට මෙතන ඉඳලා view එක රැට ඔයාලට බලන්න මෙන්න මේ හරිය බලන්න පුළුවන්. එතන ඉඳගත්තාම රයිට් මේ මාර ලස්සන view එකක් තියෙනවා මේ හරිය මේ. රයිට්. ආයිරින් පට්ටම ලස්සන ඒගොල්ලන්ට නිවාඩුවක් ගත කරන්න 4 දිනෙකට නියම ප්ලේස් එක. Sanju, yes. Tapi ada keluar cap ke? Well, chef cut. Ada. Ini kan? Ada sih orang ya. Indah kok. Malu dia nama. Ada cook. Ya. Malu kat dia nama. Ini kape cook kina. Yang tu deh. Kawan deh. Kamu ya aku. Pasta kan? Ada pasta kan kadang. අපේ පොඩ්කාස්ට් එකෙන් පස්සේ ලස්සන view එක ඔයාලට පේනවනේ මේ. මේ මෙතනත් already first view එකක් නේ. මොකද? නෑ ඒක. තුනහර වෙන්නේ පට්ට view එකක් කියලා. තුනහරනේ පට්ට view එකක් කියලා. සමහර මෙතන මේ මොකද්ද? වැඩක් කරනවා වගේ බොරුවට වෙන්න එකෙක් ඉන්නේ. පැහැදිලි කිරීමක් කරන්න සංජෝදය. මොනවද අපි හදාගන්නේ කියන්නේ? මේ හදන්න යන්නේ චීස්. Pasta. Ada nih, oke kalau menurut itu udah bisa. Oke tapi oke tambah. Menurut Rick? Menurut kudu dia dah. Mana ada sih ada kan nih? Stay tapi nih malu ada game dinner nih. Apa? Chef? Head chef. Oh, lu tiga dia. චෙෆ් ආද පැහැදිලි කිරීමක් කරන්න මොකද්ද මේ අපි හදන මොන ක්‍රමයකට ශ්‍රී ලංකන්ද චයිනීස්ද මොනවද මේ ඒක කන්න පුළුවන් විදිහට අපා ගන්නවා කිල්ලගස් කඩ කිල්ලගස් කඩ ස්පෙෂල්ද කිල්ලගස් කඩ වාක් කියන්නේ අපිට අපේ නිම්ම නැති ඉන්න අපි කේ නිම්මට යත්තේ මොනවද ඉතින් ගාමු හරි පොඩි පැහැදිලි කිරීමක් කරන්න මේ වගේ ගමනකට මේ ඔයා මොකද්ද තෝරගත්තේ මේ කෑම මොනවද ඔයා හදන්නේ? අද හදන්නේ චීස් පාස්තා. අපි පොඩ එළවලු මේවා කරලා ගන්නවා මොකද්ද? තම්බල. ඔව් තම්බල. මේවා කරලා ගන්නවා. තව අපි මාළු දෙන්නෙක් ඉන්න අපි දෙන්නා ගේම හොඳට ඒක මොකද්ද ලයින් එක කියන්නේ
ඒකට කියවත් දෙනවා. ඔව්. ඒ ටික තමයි අද වෙන්නේ. බලමුනේ. බලමු කන්න පුළුවන් ඒද කියලා බලමු. කන්න පුළුවන්. කාපියෝ. මේ ලොකේෂන් එක දාක් කියලා. බාගියා කොට අපිගේ පැස්ටයිකට රෙඩි වෙනවා පිපිරියක් තමා ලස්සන මාළු ටිකක් එතකොට මාළු ටික ඔම්ලට් එකක් රෙඩි කරගත්තා මාළු තාම වෙනවා එතන තියෙනවා අපේ පේස්ට් එකක් මෙතන තියෙනවා පැස්ටයිකට බඩු ටිකක් මෙතන අපේ එළවලු ටිකක් තැම්බෙනවා එතකොට මෙතන අපේ පැස්ටයිකට රෙඩි වෙලා තියෙනවා පැස්ටයිකට තාම අතන වැඩේ ස්ටාර්ට් වෙනවා ප්ලේට් ටික රෙඩි වෙලා තියෙනවා තව ප්ලේට් තියෙනවා කොට මෙතන ඩයිනෝකයා තව පේස්ට් එකක් හදනවා පේස්ට් වලින් තමයි ගේම ගහන්නේ අද සෝස් චුට්ටක් ඇඩ් කරමින් චුට්ටයි දාන්න නැත්නම් මේක රතු වෙනවා අපි රතුකට හදන්නේ කිරි දාලා චීස් දාලා අපි ගොඩාක් කිරි ගහන්නේ ආවිද තියෙනවා කවන්නේ කිරි දාන්න නැතිනේ සෝස් ඇති කිරි දාන්න වාව් මෙන්න දෙන පේස්ට් එක ඉදුක වරෙන් මේ බලන්න ඔය ඕක නවත්තලා ඉදුක වරෙන් මේක බලන එකත් එන්ජොයි කරපන් නැද්ද ඔකුල ඉදුක මේක දැම්ම ඕකනවා අයියා ලොකුජාන යන්න මං අද පප්පලට චිනට ඕන වගේ එක පප්පල නර නන්නද යම් දානවා වේතමට අපි දෙක තුට්ටක් පස්සේ නිදි ගන්න දැන් නිදි කො යන්න ගොඩක් ඩිෂ් කරන්න ගොඩක් තියන්නේ මේ අතින් නෙවෙයි ගන්න යන්නේ ඉතින් ග්ලව්ස් දාලා ඉතින් ගමන ඉල ඇඩ් කළා දාන්න ඇතුළට අයියෝ හදිලා දෙන්න ඕනේ ඒකනේ ඉඳට කව්වන්නකෝ talented අපි ඉතින් ඇත්තට අම්මට පින්දේ ඔම්ලට් මේක එලවලු මේක ඇරලා පෙන්නන්නම් අපි ප්ලේස් එකට ගිහිල්ලා දැනට ඇරලා තියෙන පැස්ටා එක මේ ඩිෂ් එක ඒක තාම ඩ්‍රෙසින් එතකොට ඒක ෆොයිල් එක තියෙනවා එතකොට තව එකක් මෙතන මාළු එක තියෙනවා අවන් එකේ ඒක තමයි තියෙන්නේ හෙඩ් කුක් රයිට් පැස්ටා එකත් හරි එකත් රැප් කරා ඔක්කොම රැප් කරලා තියෙන්නේ ඕපන් කරලා ටේබල් එක හදලා පෙන්නන්නම් අපිට මදි පාට එතකොට බ්‍රෝ තව අපිට තියෙනවා මාළු එකනේ ප්ලේස් එක දෙන්නම් අප්ඩේට් එක කොහෙද කියලා ලින්ක්ස් ඔක්කොම අපේ ඩිස්ක්‍රිප්ෂන් එකේ බලා ගන්න පුළුවන් අපි පොඩ්කාස්ට් එකක් කරා එකත් බලන්න සාමාන්‍ය ඉතින් ඒක වැදගත් වෙන්නේ වීඩියෝග්‍රැෆි ෆොටෝග්‍රැෆි වෙඩින් සම්බන්ධ කට්ටියට තමා ලොකු දෙයක් කතා කරේ නැහැ. ඉතින් අපේ ෆස්ට් පොඩ්කාස්ට් එක අපේ channel එකේ. guys මෙන්න තියෙනවා අද අපේ ස්පෙෂල් පාස්ටා එතකොට එක ක්‍රම්බල්ඩ් එක ක්‍රම්බල්ඩ් එග් එක ඊට පස්සේ තියෙනවා අපේ වෙජිටබල් එක බොයිල් වෙජිටබල් එක ඊළඟට තියෙනවා අපේ අවන් එකට දාලා අපි සීසන් කරලා හදාගත්ත මාළු එක ඊට පස්සේ මිංචි කොලත් එක්ක තියෙනවා ඊට පස්සේ
ස්ප්‍රයිට් එක තියෙනවා බියස් දෙකක් තියෙනවා බියර් නම් මම බොන්නේ මලිකස් කරන්න නැති හින්දා සුපිරි ස්ප්‍රයිට් එකක් we have. Okay, let's go. කට්ටිය රෙඩියල ගවකින්නේ අපි මේ අමධ්‍යප සංගමේ ට්‍රිප් එක ආවා. මොකද්ද අමධ්‍යප සංගමේ ට්‍රිප් එක ආවා. එතකොට අර මොකද්ද අර මේ මොකද්ද මේ ඒ soft drinks. soft drink එනි ඉල පානේ අපි අමධ්‍යප සංගමේ. උඹ යන්න අද ට්‍රිප් එකක් ආවසුද්ද වැඩකට නෙවෙයි ඕ කොල්ලෝ වැඩේට වැහලා ඉන්නේ යෝ මාළු කූල් කරනවා. මාළු කුල් කරලා